රෝහක ග්ලෝබල් අපේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. රටකට වීසා ඇප්ලයි කරාදීන් තියෙන වැදගත්ම ටෙස්ට් එකක් තමයි ලැන්ග්වේජ් ටෙස්ට් එක. ඉතින් ඒකත් එක්ක මේ වෙද්දින් ගොඩක් කට්ටිය IELTS එක PT එක ගැන ඩිස්කස් කරනවා. හැමෝම දන්න විදියට නිව්සීලන්ත ඇප්ලයි කරන්න IELTS එක හරි PT එක හරි කරන්න ඕනේ. ඒත් බිසි ෂෙඩියුල් එකක් ගත කරන ඔයාට IELTS එක කරගන්න ටයිම් එක නැති වෙන්න පුළුවන්. සමහර විට IELTS එක ප්‍රැක්ටිස් කරන්න ටයිම් එකක් නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් IELTS එක කරත් අවශ්‍ය ස්කෝර් එක ගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් ඩිස්කස් කරන්නේ නිව්සීලන්ත වලට කොහොමද IELTS එක නැතුව වීසා ඇප්ලයි කරන්න කියලා. නිව්සීලන්ත වලට වීසා එක ඇප්ලයි කරාදී නිව්සීලන්ත කියලා කියන්නේ ඉංග්‍රීසි ස්පීකින් කන්ට්‍රි එකක්. ඉතින් ඒකත් එක්ක IELTS එකේ ස්කෝර් එක බලන්නේ ජෙනරල් විදියට මාස්ටර් එකකට ඇප්ලයි කරනවා නම් සාමාන්‍යයෙන් ඕවරෝල් එක 6.5 each band 6. මේක අපි ඇප්ලයි කරන ප්‍රෝග්‍රෑම් එක අනුව වෙනස් වෙන්න ඉඩකඩ තියෙනවා. ඒ වගේම බැචලර් එකකට ඇප්ලයි කරනවා නම් ඕවරෝල් එක 6 each band 5.5 තමයි IELTS එකේ ස්කෝර් එක රික්වෙස්ට් කරන්නේ. ඒ වගේම නිව්සීලන්ත වලට PT එක ඇක්සෙප්ට් කරනවා. එතකොට PT එකෙන් මාස්ටර් එකට ඇප්ලයි කරන කෙනෙක් නම් ඕවරෝල් එක 58 marks each band 50 තමයි බලන්නේ. ඒ වගේම බැචලර් එකකට යන කෙනෙක්ට සාමාන්‍යයෙන් ඕවරෝල් එක 50 each band 45 වගේ තමයි බලන්නේ. ඉතින් ඔයාට මම අද මේ වීඩියෝ එකෙන් කියන්නේ මෙන්න මේ ස්කෝර් එක නැතුව, ඒ කියන්නේ IELTS එක හෝ PT එක කරන්නේ නැතුව නිව්සීලන්ත වලට ඇප්ලයි කරලා වීසා ගන්න පුළුවන් වෙන්නේ මොන වගේ ප්‍රොෆයිල් එකක් තියෙන කෙනෙක්ටද කියලා. පළවෙනිම දේ තමයි නිව්සීලන්ත වලට අපිට IELTS එක වේව් ඔෆ් කරලා යුනිවර්සිටි ඔෆර් ලෙටර් එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඊළඟට ඔයාලා අහන ප්‍රශ්නේ තමයි යුනිවර්සිටි ඔෆර් ලෙටර් එකක් IELTS එක නැතුව ගත්තත් වීසා එකේදී IELTS එක ඉල්ලනවද කියන එක. නිව්සීලන්ත වලට වේව් ඔෆ් එකක් ඇක්සෙප්ට් කරගත්තොත් අපිට වීසා එකේදී IELTS එකවත් PT එකවත් දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාට ටෝටලි IELTS එක හෝ PT එක නැතුව නිව්සීලන්ත කන්ට්‍රි එකට යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔයා නිව්සීලන්ත වලට ඇප්ලයි කරාදීන් IELTS වේව් ඔෆ් එකක් ගන්න නම් කරන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ වෙද්දින් ඔයා ලංකාවේ ඉගෙනගෙන හරි එහෙම නැත්නම් ඕවර්සීස් කන්ට්‍රි එකට ගිහින් ඉගෙනගෙන හරි UK, USA, ඕස්ට්‍රේලියා, කැනඩා, අයර්ලන්ඩ් වගේ ඉංග්‍රීසි ස්පීකින් රටක, ඒ කියන්නේ ඉංග්‍රීසි ස්පීකින් කන්ට්‍රි ක්වොලිෆිකේෂන් එකක් කම්ප්ලීට් කරලා තියෙනවා නම් ඔයාට නිව්සීලන්ත වලට IELTS වේව් ඔෆ් එකක් රෝහක අපිට අරන් දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ඔයා උදාහරණයක් විදියට UK වල පෝස්ට් ග්‍රැජුවේට් ඩිප්ලෝමා එකක්, UK වලින් ඩිග්‍රී එකක්, එහෙම නැත්නම් UK වලින් මාස්ටර් එකක්, කැනඩා වලින් ඩිග්‍රී එකක් හෝ මාස්ටර් එකක්, එහෙම නැත්නම් USA වලින් ඩිග්‍රී එකක් හෝ මාස්ටර් එකක්, අයර්ලන්ඩ් වලින් දෙන ඩිග්‍රී එකක්, මෙන්න මේ වගේ ක්වොලිෆිකේෂන් එකක් ඔයා ළඟ තියෙනවා නම් රෝහක අපිට කතා කරන්න අපි අනිවාර්යෙන් ඔයාට IELTS එක, ඒ කියන්නේ without IELTS යන්න පුළුවන් ඔප්ෂන් එකක් දෙනවා. ඉතින් ඔයාට IELTS waiver of option එක තවදුරටත් explain කරොත් ඔයා ලංකාවේ ICBT, ඒ වගේම ESOPT එකේ ACBT, NIBM, NSBM එක, SLIT එක, SINEC campus, එහෙම නැත්නම් BCAS එකේ මෙන්න මේ වගේ campus වල ඩිග්‍රී එකක් හරි මාස්ටර් එකක් හරි මේ වෙද්දින් කරලා තියෙනවා නම් ඔයා අපිට කතා කරන්න IELTS waiver of කරලා දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාට මේ කියපු ක්වොලිෆිකේෂන්ස් නැති කෙනෙක් නම් worry වෙන්න එපා. ඔයාට ඔප්ෂන් එකක් තියෙනවා IELTS එක හෝ PT එක ෆලෝ කරලා කරගන්න ටයිම් එක ගන්න. ඒ අතරතුර process එක පටන්ගෙන අපිට conditional offer letter එකක් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ PT එක හෝ IELTS එක පෙන්ඩින් තියලා conditional offer letter එකක් ගන්නවා කියලා කියන්නේ ඔයාට නිව්සීලන්ත process එකට යන ටයිම් එක ඉතිරි කරගෙන ළඟ ඉන්න එකක් ප්ලෑන් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔයාට නිව්සීලන්ත ඇප්ලයි කරද්දී ෆැමිලි වීසා ඇප්ලයි කරන්න පුළුවන් ඔප්ෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයා මැරීඩ් නම් ඔයාට මේ කියපු ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා නම් ඔයාගේ පැත්තෙන් IELTS එක කරන්න අවශ්‍ය නැහැ. ඒ වගේම නිව්සීලන්ත වලට ඇප්ලයි කරද්දී ඩිපෙන්ඩන්ට් IELTS එක කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඔයාගේ ඩිපෙන්ඩන්ට් එක ඔයාගේ ෆැමිලි එකත් එක්ක නිව්සීලන්ත මයිග්‍රේට් කරන්න ඉතාලි ඉන්නවා නම් රෝහක අපිව ඉක්මනින් කන්ටැක්ට් කරගන්න. මොකද අපි නිව්සීලන්ත process එක සඳහා ප්‍රී කන්සල්ටේෂන් එකක් ඔයාලට arrange කරලා දෙනවා. ඉතින් කන්සල්ටේෂන් එකේදී සම්පූර්ණ ඩීටේල්ස් කතා කරගන්න පුළුවන් වගේම IELTS එක waive off කරන්න පුළුවන් කැම්පස් එකක් ඔයාලට සිලෙක්ට් කරගන්න පුළුවන්කම තියෙනවා. හැමදාම නිව්සීලන්ත process එක සම්බන්ධයෙන් important details කියන රෝහක අපේ YouTube channel එක ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා නම් අපිව subscribe කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් අපි new update එකක් දීපු ගමන් බලන්න. ඒ වගේම ඔයාගේ යාළුවෙක්ට නෑදෑයෙක්ට නිව්සීලන්ත යන්න බලාගෙන ඉන්න කෙනෙක්ට මේ වීඩියෝ එකේ help එකක් වෙයි කියලා ඔයා හිතනවා නම් අනිවාර්යයෙන්ම share කරන්න. ඔබත් නිව්සීලන්ත වල ලක්ෂරි ලයිෆ් එකක් ගත කරන්න ෆැමිලි එකත් එක්ක මයිග්‍රේට් වෙන්න කැමති කෙනෙක්ද? අවුරුදු 50 වුණත් ඔයාගේ ක්වොලිෆිකේෂන්ස් වලට අනුව නිව්සීලන්ත වලට අපිට ඔයාලට සොලියුෂන්ස් දෙන්න පුළුවන්. රෝහක අපි තමයි ලංකාවේ වැඩිම නිව්සීලන්ත වීසා කරන්නේ.
වීසා රිෆියුසල්ස් තිබුණා. ඔයා ඕනම රටක නම් ඉන්නේ ලංකාවට එන්න නැතුව නිව්සීලන්ත යන්න අපිට කතා කරන්න. වසර 16ක ඉතිහාසයක් තියෙන අපිත් සමග සම්බන්ධ වී ඔබගේ නිව්සීලන්ත සිහිනය සැබෑ කරගන්න.